ලංකාවේ ස්ටේජ් එකක් උඩ මිනිස්සු ලක්ෂ ගාණක් පිස්සු ඇටෙන එක කටහඬක් තියෙනවා. පිරිමි ළමයි තරුණ කොල්ලෝ එයාගේ සින්දු අහලා සතුටු වෙනවා, දුක් වෙනවා. ඒත් මේ මිනිස්සයාගේ ජීවිතේ මල් යහනාවක් උනේ නෑ. එයාට දරුණු අසනීපයක් ආවා. එයාගේ උගුරට මේකින්ද ප්‍රශ්න ගොඩක් ආවා. දොස්තරලා උපදෙස් දුන්නා ඔයාට ආයේ සින්දු කියන්න බැරි වෙයි විවේක ගන්න කියලා. ගොඩක් අය හිතුවා මෙයාගේ කතාව මෙතනින් ඉවරයි කියලා. ස්ටේජ් එකේ රජ කරපු එයා රෝහලේ ඇඳකට සීමා වුණා. එයාට හුස්ම ගන්න අමාරු වුණා. ඒත් එයාගේ හිතේ තිබුණ ඒ සිංහ ගතිය නැති වුණේ නෑ. මේ කතාව අහන් ඉන්න ඔයාගෙන් මම කෙලින් ප්‍රශ්නයක් අහන්නද? ඔයාට පොඩි ලෙඩක් හැදුනම පොඩි ප්‍රශ්නයක් ආවම ඔයා ජීවිතේ අතහැරලා දානවද? මට බෑ මම ඉවරයි කියලා අඬ ඉන්නවද? මතක තියාගන්න තමන්ගේ වේදනාව තමන්ගේ ශක්තිය කරගන්න මිනිස්සු විතරයි ඉතිහාසගත වෙන්නේ. දුක කියන්නේ නවතින්න හේතුවක් නෙවෙයි, ඉස්සරහට යන්න එන ගැම්මක්. ඔයාට මොන දේ වුණත් වැටෙන්නේ නැති කෙනෙක් නම් පහලින් never give up කියලා දැන්ම කමෙන්ට් එකක් දාන්න. හරි, අපි දැන් බලමු එයාට මොකද උනේ කියලා. එයා ආයේ නැගිට්ටා. එයා ආයෙත් ස්ටේජ් එකට ආවා. එයා එදා සින්දුව පටන් ගද්දී මුළු එලි මහනම දෙදරන්න කෑ ගැහුවා. මිනිස්සු එයා වෙනුවෙන් මැරෙන්න හැදුවා. ඇයි දන්නවද? එයා ගායකයෙක් විතරක් නෙවෙයි. එයා තමයි දුක දන්න, වේදනාව දන්න, පොළවේ පස් කන මිනිස්සුන්ගේ හදවතේ ගැස්ම. දැන් ඔයා දන්නවා මේ කවුද කියලා? දුක හිතෙන හවසක තනියම අහන්න හිතෙන පට්ටම කටහඬ චාමර වීරසිංහ. එයා කියනවා මම වැටුණා ඒත් මම දන ගැහුවේ නෑ. මම ආයෙත් නැගිට්ටේ මගේ මිනිස්සු වෙනුවෙන්. ඉතින් ඔයත් මෙන්න මේ වගේ ඉස්සරහට එන්න කැමති කෙනෙක් නම් ජීවිතේ දිනන ගැම්ම ගන්න අනිවාර්යයෙන්ම මාව ෆලෝ කරලා තියාගන්න. එච්චරයි.